Hello everyone, welcome back to our YouTube channel. අද අපි දෙන්නට ඩිනර් එකට KFC rice හදන්න ඕනි කියලා හිතුණා. අපි මේක කලිනුත් ගෙදර හදලා තියෙනවා. ඉතින් මේ රෙසිපි එක ඔයාලට එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා අපිට හිතුණා. මුලින්ම චිකන් ටික මේ වගේ පීසස් වලට කපා ගන්න ඕනේ. ඊට පස්සේ ග්‍රේටර් එකේ මේ කොටසෙන් සුදු ලුණු, ඉඟුරු, ලුණු මේ විදිහට ගාගත්තා. මෙතනදී ඔයාලට garlic, ginger, onion powders තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්නත් පුළුවන්. අපි ළඟ ඒවා නැති නිසා අපි මේ විදිහට තමයි ගත්තේ. මේ දවස්වල ටිකක් අසනීපෙන් ඉන්න නිසා voice එක ටිකක් අවුල් ගිහින් තියෙන්නේ. ඒක ගැන ඇත්තට හිතන්න එපා. දැන් අපි චිකන් ටික මැරිනේට් කරගන්න ඕනේ. ඒකට අපි හදාගත්ත ginger, garlic, onion paste ටික දාලා මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ලුණු කුඩු, ඔරිගානෝ, අබ paste ටිකක් දාලා හොඳට mix කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට ලයිම් ටිකක් එකතු කරගන්න ඕනේ. දැන් මේ ටික හොඳට මික්ස් කරලා අපි කපාගත්ත චිකන් ටික මේකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට වහලා මේ චිකන් ටික පැයක් විතර තියාගන්න ඕනේ. පෑන් එකට තෙල් ටිකක් දාලා ඒකටම බටර් ටිකක් දාලා ඒ ටික රත් වෙනකොට එනසාල්, කරාඹු නැටි, කුරුඳු, කරපිංචා එකතු කරගන්න ඕනේ. එනසාල්, කරපිංචා, කරාඹු නැටි මෙතනදී ටිකක් වැඩිපුර එකතු කරගන්න ඕනේ. ඉතින් මේ රයිස් එක ගොඩක් රස වෙන්නේ ඒ වගේම තමයි. මේ ටික හොඳට ෆ්‍රයි වුණාට පස්සේ මේකට චූටියට කපාගත්ත ඉඟුරු, සුදු ලුණු එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට කපාගත්ත ලුණු එකතු කරගන්න ඕනේ. මේ වෙලාවේදී ලුණු ගොඩක් ෆ්‍රයි කරගන්නේ නැහැ. මේ ටික හොඳට ෆ්‍රයි වුණාට පස්සේ මේකට වතුර එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට ලුණු ටිකක් දාලා වතුර ටික උතුරනකම්ම මේක තියාගන්න ඕනේ. ඊට පස්සේ හාල් ටික රයිස් කුකර් එකට දාලා අපි හදාගත්ත මිශ්‍රණය මේකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා බත් එක උයා ගන්න ඕනේ. දැන් අපි ක්‍රිස්පි චිකන් එක හදාගන්න තමයි යන්නේ. අපිට මුලින්ම මේකට බිත්තරයක් ඕන වෙනවා. ඊට පස්සේ ප්ලේට් එකකට පාන් පිටි, ලුණු කුඩු, ගම් මිරිස් කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, බේකින් පවුඩර් ටිකක් එකතු කරගෙන මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ.
අපි මැරිනේට් කරගත චිකන් ටික පාන් පිටි මිශ්‍රයකේ දවට ගන්න ඕනේ. ඊට පස්සේ පාන් පිටි තවරගත චිකන් වල අපි බිත්තර ගා ගන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් මේ චිකන් වල පාන් පිටි ගා ගන්න ඕනේ. මේ විදිහට අපි මේ චිකන් ටික හදා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට කළාම චිකන් ටික ක්‍රිස්පි විදිහට අපිට හදාගන්න පුළුවන්. දැන් තියෙන්නේ අපි හදාගත්ත චිකන් ටික බැදගන්න. දැන් අපි ග්‍රේවි එක හදාගන්න තමයි යන්නේ. ග්‍රේවි එක හදාගන්න අපිට කොච්චි, ලූණු, සුදු ලූණු, තක්කාලි සහ බේ ලීව් එකක් ඕන වෙනවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම බ්ලෙන්ඩර් ජාර් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ පෑන් එකකට තෙල් ටිකක් දාලා අපි හදාගත්ත මිශ්‍රය එක මේකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ 3-5 කුඩු ලුණු කුඩු ඔරිගානෝ ටිකක් එකතු කරලා මේක ටික වෙලාවක් කුක් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට ගම්මිරිස් කුඩු සහ වතුර ටිකක් එකතු කරලා මේ ටික ටික වෙලාවක් කුක් කරගෙන ලිප ඔෆ් කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත ග්‍රේවි එක. දැන් තියෙන්නේ අපිට KFC රයිස් එක හදාගන්න. ඉතින් මුලින්ම අපි බත් ටිකක් වෙනම ප්ලේට් එකකට අයින් කරගත්තා. ඊට පස්සේ හැන්දෙමිටෙන් මේ වගේ සිදුරු 4ක් හදාගන්න ඕනේ. ඊට පස්සේ ඒ සිදුරු වලට තැඹිලි පාට කලරින් ටිකක් අපි එකතු කරගත්තා. ඊට පස්සේ කලරින් ටිකක් වෙනම භාජනයකට දාලා ඒකට වතුර ටිකක් දාලා කලයක අඩු කරගෙන අපි ඒකිනුත් ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ ආයෙත් පේනෙන් වහලා තව ටික වෙලාවක් මේ බත් එක උයා ගන්න ඕනේ. බත් එක හොඳට ඉදුණට පස්සේ අපි මේ ටික මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කලින් ප්ලේට් එකකට දාගත්ත බත් ටිකත් මේකට එකතු කරලා ඒ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට හැදුවහම KFC රසටම අපිට මේ රයිස් එක හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලටත් මේක ගෙදරදිම හදලා බලන්න පුළුවන්.
එහෙනම් අදට අපි ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකල් හැමෝටම සුබ දවසක්.